හොලිවුඩේ කතා වඩුයි වැඩ වැඩි කිව්වම අපේ මතකයට එන ප්‍රධානම චරිතයක් තමයි ජේසන් ස්ටේතම්. ඇක්ෂන් චිත්‍රපටවලට ආවේනික වුණු අමුතුම පෞරුෂයක් තියෙන මේ සුපිරි නළුවා තමන්ගේ ෆිල්ම් වලට තියෙන දර්ශන උපරිම තාත්විකව කරන්න සෑහෙන කැපකිරීමක් කරන කෙනෙක්. අද අපි කතා කරන්නේ ජේසන් ගැන. බොහෝ දෙනෙක් නොදන්න අමුතු රසවත් කතා දෙකක් ගැන. ඔයාලා හැමෝම බලලා තියෙන The Transporters ෆිල්ම් එකේ ෂූටින් ප්‍රංශයේ සිදුවෙද්දී අමුතුම සිදුවීමක් වෙලා තියෙනවා. ඒක කාර් රේසින් සීන් එකක්. රූගත කරලා ඉවරුණු ගමන්ම ප්‍රංශ පොලිසියෙන් ඇවිත් ජේසන් නවත්තලා තියෙනවා. පස්සේ අධික වේගෙන් රිය පැදෙව්වා කියලා ඔහුට දඩයක් පවා ගහලා තියෙනවා. ඇත්තටම එතනදී ප්‍රංශ පොලිසිය හිතලා තියෙන්නේ මේක ෆිල්ම් එකක ෂූටින් එකක් නෙමෙයි. පාරේ යන සැබෑ අනිසි විරෝධී රේස් එකක් කියලා. ජේසන්ගේ රිය පැදවීමේ තාත්වික බව ගැන හිතාගන්න. ඒ සිදුවීම හොඳටම ප්‍රමාණවත්. ඒ විතරක් නෙමෙයි, තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න ජේසන් දෙපාරක් හිතන්නේ නැහැ. ඩෙත් රේස් චිත්‍රපටයේ බන්ධනාගාරගත වන චරිතය රඟපාන්න කලින් ඔහු කෙලින්ම ගිහින් තියෙන්නේ ප්‍රසිද්ධ කැලිෆෝනියා ප්‍රාන්තයේ බන්ධනාගාරයට. එහි හිටපු සැබෑ සිරකරුවන් සහ ජෙලර්වරු එක්ක දවස් ගණනාවක් ගත කරමින් උන්ගේ කතාබහ, හැසිරීම් සහ ජීවන රටාවන් ඉතාම සමීපව අධ්‍යයනය කරන්න ඔහු කටයුතු කළා. ලංකාවේ සිනමා ලෝලින් අතර විශේෂයෙන්ම තරුණයින් අතර මේ තරම් ජනප්‍රිය වුණු වෙනත් ක්‍රියාදාම නළුවෙක් නැති තරම්. ඉතින් ජේසන් ස්ටේතම්ගේ ඔයා වැඩිපුරම කැමති ආසාවෙන් බලපු චිත්‍රපටය මොකක්ද? අමතක නොකර පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳයි නම් ලයික් කරලා මේ වගේ තවත් රසවත් තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.